ප්‍රීතියෙන් පිරුණු සුබ දවසක් වේවා. දේවාශිර්වාදේ බහුලව ලැබෙන්න කියලා මම ඉතින් ප්‍රාර්ථනා කරනවා. පොඩි අය ඉස්කෝලේ ගියා. ඉතින් ගෙදර වැඩත් ඉවර වෙලා මම හිතුවා ඒගොල්ලෝ එන්නත් අද හවස් වෙනවා. එයාලට මොනවා හරි හදලා තිබ්බොත් හොඳයි කියලා. කස්ටර්ඩ් ජෙලි පුඩින් එකක් හදන්න මම තීරණය කරා. ෆ්ලේවර්ස් 3කින් ජෙලි පැකට් අරගත්තා මම. දැන් ඉතින් අපි හැමෝම දන්න පුඩින් එකක් මේක. පොඩි අය ඉතින් හරි ආසයිනේ. කඩෙන් අරන් දෙන්න පුළුවන් ඉතින් අපිට කෑම බීම. හැබැයි ඉතින් අපි දන්නවනේ අපි හදන දේවල් වල ප්‍රමිතිය, ඒ වගේ පිරිසිදුකම ගැන අපි දන්නවා. ඉතින් අම්මලා වුණාම උපරිමයෙන්ම බලනවා නම් හොඳයි තමන්ගේ දරුවන්ට ගෙදර පුංචි දෙයක් හරි හදලා දෙන්න. මමත් ඉතින් ගොඩක් උත්සාහ කරනවා මගේ දරුවන්ට පුළුවන් තරම් ගෙදර කෑම බීම දෙන්න. ඉඳලා හිටලා එළියෙන් අපි කෑම බීම අරන් දුන්නත් සමහර වෙලාවට ඒ වගේ පිරිසිදුකම ගැන ප්‍රමිතිය ගැන අපි දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපිට ඉතින් ඔය පැණි රස කෑම දෙන්නේ නැතුව ඉන්නත් බෑනේ. පුංචි අය ආසයිනේ ඒවට. ඒ නිසා ඉතින් මමත් සතියට 2-3 සැරයක් මොනවා හරි ඉතින් හදනවා පොඩි අය වෙනුවෙන්. අද හදනවා කස්ටර්ඩ් ජෙලි පුඩින් එක. බලා ගන්නකො ඉතින් මේක කොහොමද හදන්නේ කියලා දන්නේ නැත්තම් මම හිතනවා ගොඩාක් අය දන්නවා. ගොඩක් channel වල මේවා හදනවනේ ඉතින් කෑම බීම. අද පුංචි අය ඉතින් පුංචි කිව්වට ඔන්න මගේ බබාලා පුංචිම නෑ. එයාලට ඉතින් හවස ඉස්කෝලේ එක එක දේවල් වැටෙනවා. ඉතින් අදත් එහෙම දවසක් මම හවසට ඒගොල්ලන්ව ගන්න යන්න ඕනේ. ඊට කලින් මම හිතුවා මේක හදලා තියලා ෆ්‍රිජ් එකට දාලා සෙට් වෙන්න තියලා ගිහපුවහම මට ලේසි. මොනවා හරි ඉතින් හවස අම්මා මොනවද හැදුවේ අද මොනවා හරි හැදුවද කියලා අහගෙන එන්නේ. ඔයාලගේ බබාලත් එහෙම වෙන්නේ නැති. ඉතින් ඒ නිසා මම මේ ජෙලි හදලා සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දානවා. මම ගත්තේ ස්ට්‍රෝබෙරි ඊළඟට ලයිම් ඊට පස්සේ ගත්තා චෙරි ෆ්ලේවර් එකක්. ඉතින් ඔය අතරේ ෆ්‍රිජ් එකට දාලා සෙට් වෙන්න අපේ ගහේ අන්තිම අඹ ගෙඩි ටික තමයි මේ දවස්වල තියෙන්නේ. ඉතින් ලේන්නු කාලා යනවා. මම හිතුවා අඹ ගෙඩි 2-3ක් තියෙනවා. ඔන්න ඕක කඩලා ඉව්වනම් හරි කියලා. ඉතින් පොඩි ලීයකුත් අරගෙන මම ඉතින් ගියා ඔය අඹ ගෙඩි 2-3 කඩා ගන්න. පොඩ්ඩක් උඩ තියෙනත් නිසා මේ අඹ කරි එක හදන විදිහ ඉතින් හැම පළාතෙන් පළාතට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. ඉතින් මම හදන විදිහ ඔන්න බලාගන්න. අඹ කඩාගෙන ආවා ඔට්ටු වෙලා ලීයකින් කඩන්න උත්සාහ කරා සෑහෙන වෙලාවක්. ඉතින් ඔන්න කඩාගෙන ආවා. අඹ ගෙඩි 4ක් තමයි තිබුණේ. තව අඹ ගෙඩි 3-4ක් සත්තුන්ට කන්න කියලා ඉතුරු කරලා ගහට තියලා ඉතින් මම අඹ ගෙඩි 4ක් අරගෙන කඩාගෙන ආවා. දැන් ඉතින් මේක හොඳට සෝදලා අරගෙන රසම රස අඹ කරියක් හදාගන්න තමයි යන්නේ මම. මේ අඹ කරි එක හරියට හදාගත්තොත් ඇත්තටම සතියක් වුණත් තියාගන්න පුළුවන්. මුකුත්ම වෙන්නේ නැහැ. සවුත්තු වෙන්නේ නැහැ. අපේ කට්ටිය නම් ගෙදර හරිම ආසයි අඹ කන්න. උයලා අඹ කන්න හරිම ආසයි. මම මේ අරන් තියෙන්නේ රටාඹ. රටාඹ හරි රසයි. ඔයාලා ඉතින් දන්නවනේ හදනවනේ අපේ ඉතින් ලංකාවේ අඹ කරි එක ජනප්‍රියයිනේ ගොඩක්. ඉතින් මම ඔය විදියට අඹ ටික සෝදලා අරගෙන කපලා මේක හදාගන්න තමයි යන්නේ. ඔය අතරේ ඉතින් මගේ channel එකට ඔයාලට මම ආරාධනා කරනවා එකතු වෙන්න කියලා. අඩුපාඩු ඇති. ඉතින් මම මේකට අලුත්නේ. ඉතින් ඔයාලා අඩුපාඩු පෙන්නලා දෙන්න. මම ඒවා හදාගන්නම්. ඉතින් මම ඇත්තටම හරියට වීඩියෝ කරන්නවත් දන්නේ නැහැ. ඉතින් මම මේ
උත්සාහ කරනවා මේක හරියට කරගෙන ඉස්සරහට යන්න ඔයාලත් එක්ක එකතු වෙලා. ඉතින් මම ආරාධනා කරනවා ඔයගොල්ලන්ට එකතු වෙන්න කියලා මගේ channel එකත් එක්ක අඩුපාඩු පෙන්නලා දෙන්න. හොඳයි නම් like එකක් දාන්න, subscribe කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්. ඉතින් ওই විදිහේ පොඩි කෑලි වලට අඹ ටික කපලා මම අරගන්නවා. ඕක ඕනනම් දිග අතර කපන්නත් පුළුවන්. හැබැයි මම නම් ඔන්න ওই විදිහට තමයි කපාගන්නේ. සමහර අය ඊටත් වඩා චූටිවට කපනවා. ඉතින් රට අඹ ටිකක් ඉක්මනින් දිය වෙනවා. එතකොට ඒ නිසා ටිකක් ලොකු කෑලි වලට කපා ගත්තට කමක් නැහැ. දැන් විලාට් වගේ නම් විලාට් අඹ නම් එච්චර එහෙම දිය වෙන්නේ නැහැ. මම දන්න අනිත් අඹ වර්ග නම් ටිකක් ඉක්මනින් දිය වෙනවා. එතකොට පොඩ්ඩක් අර අඹ එකේ තියෙන අඹ ටික කරි එක හදලා ඉවරුනහම ටිකක් දිය වෙලා වගේ තියෙද්දි ඒක කන්න ටිකක් අපහසුයි. ආස හිතෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ටිකක් ලොකුවට කපලා ගත්තොත් රට අඹ වගේ හදනවා නම් ලොකුවට කපලා ගත්තොත් කෑලි කරි එක හදලා ඉවරුනහම දිය වෙලා වගේ ගතියක් නැතුව හොඳට තියෙනවා. ඉතින් මේ ගම්වල නම් මේවා ඉතින් නිතර හදන කෑම. ඇත්තටම කොස්සෙක් එහෙමනම් අඹ ඉස්සර අපේ ආච්චි අම්මලා සීයලා හදන කොස්සු යද්දි අඹ කරි එකක් අනිවාර්යෙන්ම හදනවා. ඉතින් එහෙම කාලා තියෙන අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්නකෝ. මොකද කියනවා කොස් කාලා අඹ කනකොට හරි ඉක්මනට ජීර්ණය පහසු වෙනවා කියලා. ඔකට හරි ලස්සන කතාවකුත් තියෙනවා. කොස් ගහක කොස් කාලා අඹ මුලක් උඩින් පැන්නත් ඇති කියලා. එහෙම කතාවක් ඔයාලත් අහලා තියෙනවද? ඉතින් එහෙම කතාවක් මට චූටි කාලේ අපේ ආච්චිලා සීයලා කියලා කියනවා ඇහිලා තියෙනවා. අඹ කියලා කියන්නේ ඉතින් ආහාර ජීර්ණය පහසු කරන බඩගින්න වඩවන කෑමක් නේද? ඔන්න ඔය අඹ කරි එක හදන්න මම ඉතින් සුදු ලුණු බික් ටිකක්, ලොකු ලුණු, රතු ලුණු තියෙනවා නම් ගන්න. ඉතින් ඔය ටික අරගන්න රම්පේ කරපිංචා, කුරුඳු පොතු කෑල්ලක්, ඊට පස්සේ ගම්මිරිස්, ඊට පස්සේ අබ ටිකක්, මිරිස් කුඩු 3-5 කුඩු, කහ කුඩු, ඔය සාමාන්‍ය හදන 3-5 ಜಾති ටිකම තමයි අපි ගන්නෙ. එච්චර අමාරු නෑ. ඉතින් හදාගත්තාම නම් දවස් 2-3ක් ඉතින් බය නැතුව කන්න පුළුවන් තියාගෙන හොඳට තෙත හින්දලා හදාගත්තාම අඹ කරි එකක් බය නැතුව වැඩට යන්න හස්බන්ඩ්ලගේ කෑම එකට, බබාලගේ කෑම වලට ටික ටික දාලා රස අඹ කරි එකක් එක්ක බත් ටිකක් කන්න පුළුවන්. ඉතින් මම මේ ඉක්මනින් අඹ කරි එකත් හදලා, ජෙලි පුඩින් එකත් හදලා අද යන්න ඕනේ බබාලව ඉස්කෝලෙන් අරගන්න. මම තමයි අද ඉතින් යන්නේ. ඒකට ඉතින් මේ වැඩේ ඉක්මනින් ඉවර කරන්න ඕනේ. දැන් ඉතින් තෙල් එක රත් වෙන්න දාලා මේ ටික අපි තෙලට දාගමු. ඔන්න ඉතින් තෙල් ටික පැහිගෙන එනකොට අබ ටිකක් එකතු කරන්න. ඉතින් අබ ටික පුපුරනකොට ලූණු, සුදු ලූණු, ඊළඟට කුරුඳු පොතු කෑල්ල එකතු කරන්න පුළුවන් අපිට. බලන්නකෝ හොඳට අබ ටික පුපුරනවා. ඔන්න ඉතින් සුදු ලූණු මම එකතු කරනවා. ඊට පස්සේ ලූණු ටික එකතු කරනවා. කුරුඳු පොතු කෑල්ල මට කියන්න බැරි වුණානේ එනසාල්ලට 2-3ක් ගන්න. ඒකත් හොඳ සුවඳක් එනවා, රසයේ වෙනසක් වෙනවා. ඉතින් මේ ටික හොඳටම කර ගන්න නම් එපා. මේක සාමාන්‍යයෙන් බෙදෙන්න තමයි ඕනේ. හොඳටම බෙදෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් බෙදුනහම තමයි මේකට අපි මිරිස් කුඩු 3-5 කුඩු ටික එකතු කරන්නේ. ඊට කලින්
රම්ප කරපිංච එකතු කරගන්න ඕනේ. දැන් නම් හොඳ සුවඳක් එනවා රම්ප කරපිංච එකතු කරපු නිසාම හොඳ සුවඳක් එනවා. ඒ වගේම කුරුඳු පුතු කෑල්ල බෙදෙන කොටත් එහෙමයි. හොඳ සුවඳක් එනවා. දැන් මේක කොහොම හොඳට බෙදෙනකොට තමයි අපි මිරිස් කුඩු 3-5 කුඩු ටික එකතු කරන්නේ. දැන් ඔයාලට පේනවනේ. ගොඩ කර වෙලා නෑ මේක. කර වෙන්න බැදුනොත් මේකේ රස සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ නිසා කර වෙන්නම බෙද ගන්න නම් එපා. දැන් ඔන්න බැදිලා තියෙන්නේ හොඳට. ඉතින් මේ වෙලාවේ තමයි හොඳම වෙලාව මිරිස් කුඩු 3-5 කුඩු ටික එකතු කරගන්න. ඉතින් මේ අඹ කරි එක හදද්දි මතක තියාගන්න මිරිස් කුඩු 3-5 කුඩු එකතු කරද්දි ඒකත් ගොඩාක් කර වෙන්න තියාගන්නේ නෑ. එහෙම වුණාම තිත්ත රස එන්න පුළුවන්. ඒ නිසා අපි මිරිස් කුඩු 3-5 කුඩු ඉක්මනට එකතු කරලා ඒකටම අපි සීනි ටිකක් එකතු කරනවා. මේ සීනි දැම්මාම හරියටම රසයි අඹ. ඉතින් සීනි ටිකක් එකතු කරලා වතුර ටිකකුත් එකතු කරලා දැන් මේකට අපිට පුළුවන් අපි කපාගත්ත අඹ ටික එකතු කරගන්න. මේ අඹ ටික එකතු කරලා ඒකටම කහ කුඩු චුට්ටක් එකතු කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. දැන් අපිට පුළුවන් ලුණු ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ ඉතින් හොඳින් හැඳි ගාලා වතුර චුට්ටක් තව දාලා වතුර බලලා දාන්න. ගොඩක් දාන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔන්න වැහුවා. දැන් ඉතින් තියෙන්නේ එයාට නිදහසේ ඉදෙන්න දෙන්න. ඔන්න දැන් බලන්නකෝ අඹ එක කොහොමද කියලා. ඔන්න අඹ එක ඉදිලා ඉවරයි. මම ආවා ඉතින් ගෙදර දොරේ තිබ්බ වැඩ ටිකක් ඉවර කරලා මේක බලලා යන්න. ඔන්න ඉතින් හොඳට ඉදිලා තියෙන අඹ එක දැන් අඹ කරි එක. ඉක්මනින්ම කස්ටර්ඩ් ක්‍රීම් එකත් හදලා ජෙලි පුඩින් එක සෙට් කරලා තියලා යන්න ඕනේ. ඒ නිසා කස්ටර්ඩ් පවුඩර් ටිකක් අරගෙන මම ඉතින් කිරි එකක දිය කරලා මේ ටික කස්ටර්ඩ් ක්‍රීම් එක හදන්න තමයි යන්නේ. මේක එච්චර අමාරු වැඩක් නෙවෙයි. අපි හැමෝම දන්නවා මේක හදන විදිහ. ෆ්‍රෙෂ් මිල්ක් හරි පිටි කිරි හරි ගන්න පුළුවන් මේ වැඩේට. කැට නැති වෙන්න හොඳට දිය කර ගන්න ඕනේ. එහෙම දිය කරගත්තට පස්සේ අපිට පුළුවන් පෑන් එකක් ලිපෙන් තියලා අපි ගත්ත ෆ්‍රෙෂ් මිල්ක් හරි දිය කරගත්ත පිටි කිරි ටික හරි පෑන් එකට දාලා එකතු කරලා කිරි එක හොඳින් උණු කරගන්න. ඉතින් මේ කිරි එක හොඳින් උණු වෙනකොට බුබුලු දානවා. ඉතින් එතකොට පුළුවන් අපි අර කිරිවල වෙනම දිය කරලා තියාගත්ත කස්ටර්ඩ් පවුඩර් ටික දිය කරගත්ත ඒ කිරිවල දිය කරගත්ත කස්ටර්ඩ් එක මේකට එකතු කරගන්න. මට ඉතින් කලබලයට ගින්දර අඩු කරන්න අමතක වුණා. ඉතින් මම හයි හීට් එකේම තමයි මේක උණු කරගත්තේ. මට ඉතින් අඩු කරන්නම් කියලා ලිප හිටියට ඒක අමතක වුණා. ඉතින් ওই විදිහට රත් වෙනකොට මම එකතු කරගත්තා කස්ටර්ඩ් දිය කරගත්ත කිරි ටික. හැබැයි ඉතින් මට ලිප අඩු කරන්න අමතක වුණ නිසා මට ලොකු කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. හරිම ඉක්මනින් කස්ටර්ඩ් ක්‍රීම් එක දැම්මට පස්සේ කිරි එක හයි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ උකු වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම වුණාම මේක අර ක්‍රීම් එක වගේ නැතුව හයි වුණාම පුඩින් එකේ හරි ලස්සන පෙනුම එන්නේ නැහැ. ඉතින් මට මේ කලබලයට ලිප අඩු කරන්න අමතක වුණ නිසා ඉක්මනින් මේක සෙට් වෙන්න පටන් ගත්තා. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔය බලන්නකෝ හරි ඉක්මනට මේක සෙට් වුණා. ඉතින් දැන් ක්‍රීම් එක වගේ නෑනේ. මේක නිවුනහම ලිප ඕෆ් කරත් මේක නිවෙන්න හයි වෙනවා. ඉතින් දැන් කරන්න දෙයක් නෑ. මට ඉක්මනින් යන්නත් ඕනේ. ඒ නිසා මේක මෙහෙමම නිවෙන්න තියලා ජෙලි ටික කපලා අරගෙන
පුඩින් එක සෙට් කරන්න හදාගන්න ඕනේ. භාජනේ ලෑස්ති කරගන්න ඕනේ. භාජනේ බටර් ටිකක් ගාලා ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් දැන් මේ වැඩේට යන්න ඕනේ ඉක්මනින්ම. කමක් නෑ ඉතින්. දැන් ජෙලි ටික කපා ගන්න තමයි මම යන්නේ. කස්ටර්ඩ් ක්‍රීම් එක නිවෙන්න දාලා ජෙලි ටික පුංචි කෑලි වලට කැපුවා. කපලා ඉවර වෙලා ඒ ටික ලෑස්ති කරගන්න තමයි යන්නේ. මොකද මම ඉක්මනින් දැන් යන්නත් ඕනේ දරුවන්ව ගන්න. ඒ නිසා මේ විදිහට පුංචි කෑලි වලට කපලා ඊට පස්සේ මේ විදිහට තුනී කරගන්න පාට පාට ජෙලි ටික දාලා ඊට උඩින් කස්ටර්ඩ් ලේයර් එකක් දාලා ඉතින් කස්ටර්ඩ් එක මතක ඇතුව හොඳටම නිවෙන්න ඕනේ. මේ වෙලාව නිවිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට කලවමට පාට වර්ග වලින් කලවමට කලවම් කර කර දාගන්න තමයි තියෙන්නේ. ඉතින් මතක ඇතුව මේ ගන්න බෝල් එකේ සෙට් කරන්න පුඩින් එක සෙට් කරන්න ගන්න බෝල් එකේ බටර් ටිකක් ගාලා ගන්න. එතකොට ඉක්මනින් ගැලවෙනවා. දැන් ඉතින් හරි. දැන් මේක ෆොයිල් කොලයකින් වහලා ෆ්‍රිජ් එකට දාලා සෙට් වෙන්න තියලා මම යනවා. ඔන්න ඉතින් මහන්සියෙන් එන ගමන් මේ බලන්නකො මේ ගෙඩි වල දන්නවද කියලා. මේකට කියන්නේ දැල් බටු කියලා. ඉතින් අපි චූටි කාලේ නම් ඉස්කෝලේ ඇරලා එනකොට ඕවා පාර දෙපැත්තේ කඩනවා. ඔයාලත් එහෙම කඩලා තියෙනවද දන්නේ නැහැ. ඉතින් අපි නම් එහෙම චූටි කාලේ කඩලා තියෙනවා මම නම්. ඉතින් ඔය දැකලා මම අපේ අය පුතාට පෙන්නුවා. ඉතින් දුව නම් මහන්සි කියලා ඔන්න ඉස්සරහින් යනවා. වේගෙන් ගෙදර යන්න ඕනේ මට මහන්සි කියලා. ඉතින් පුතා ටිකක් නැවතිලා මේවා කනවා කිව්වට පස්සේ ඔන්න කඩලා දෙන්න කියලා කිව්වා. ඔන්න රසට නම් එච්චර ආස නෑලු. ඉතින් ඔන්න එනවා. අපිත් ඉස්සර ඉතින් ඉස්කෝලේ යන කාලේ මෙහෙම පයින් එනවා. ඔයාලටත් මතක ඇති. දැන් ඉතින් මේගොල්ලෝ නම් මේ ඉඳලා හිටලා තමයි මෙහෙම එන්නේ. ආසත් නෑ එන්න. ද ලස්සනට තියෙනවා. බලමුද කෑල්ලක් කපලා මේක සෙට් වෙලාද කියලා. මට නම් හිතෙනවා තව ටිකක් තිබුණා නම් හොඳයි කියලා. හැබැයි ඉතින් මේක කනකල් හදිස්සි කීප දෙනෙක් ගෙදර ඉන්නවා. රසය නම් ඉතින් පොඩ්ඩක්වත් වෙනසක් නෑ. වෙනද රසටම තියෙනවා. පෙනුම විතරයි චුට්ටක් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වෙලා හිටියට මගේ වීඩියෝ බැලුවට. මම ආරාධනා කරනවා ඉස්සරහටත් මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඔන්න ඉතින් හින්දිරි කමලුත් පිපිලා හොඳටම හවස් වුණා. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ආදරේ.